ඉතින් මොනවද වාට අඩු වේදනකින් සහ පහසුවෙන් ඩ්‍රිප් ඉරිගේෂන් සිස්ටම් එකක්. ඒ කියන්නේ බිඳු ජල සම්පාදන පද්ධතියක් හදා ගන්න ආකාරය. මේ තියෙන්නේ අඟලේ මෝටරයකට සම්බන්ධ කරපු බටයක්. ඒකෙන් මම එකතින් බටයකින් මම අරන් තියෙනවා ලයින් එක. මේක ඇවිල්ලා ඊට පස්සේ සම්බන්ධ වෙනවා. සරලව සම්බන්ධ කරලා තියෙන්නේ. සම්බන්ධ වෙනවා. සරල ඒ වගේම අඩු වේදනකින් හදා ගන්න පුළුවන්. බලන්න ෆිල්ටර් එකයි පොඩි මේක එකක් දාලා දෙන මේක යන්නේ කප්පි කරන්න බැහැ. අවශ්‍ය බටු ඔක්කොම තියෙනවා මෙතන. වෙන්චුරි සිස්ටම් කියලා කියන කට්ටිය අන්න ඒ වගේ. වෙන්චුරි සිස්ටම් එකෙන් මම සම්බන්ධ කරගෙන ඊට පස්සේ අඟලේ අයිකටින් බටේ අඟලේ හරි පොඩි ඉඩක් තියෙන මේ වැඩේ කරන්න. කොහොම ගිහිල්ලා ඊට පස්සේ ඔයාලට පේන ඇති මේ කයිල මේ තියෙන අයිකටින් බටේට අඟල් 16 LDPE බටේ සම්බන්ධ කරගන්න. දැන් මේ අඟලේ බටේට 16 LDPE බටේ සම්බන්ධ කරගෙන ඊට පස්සේ මේ වගේ 4-way socket එකක්. 4-way මේ තියෙන පොඩි ඩ්‍රිප් එකක් දාලා මේ ඩ්‍රිප් එක නම් ටිකක් හොඳ එකක්. චයිනීස් එක නෙමෙයි ටර්කි එක. ඩ්‍රිප් එක උඩට සම්බන්ධ කරලා තියෙන 4-way කනෙක්ටර් එකක්. ඒකෙන් මෙහෙම බට ලයින් 4ක් 9mm ස්පැරල් වලට ගිහින් තියෙනවා. පේනවා. ඒක මම නෝදාලා කරගෙන තියෙනවා. තාම මුල්ලවදී ඉන්නේ. තාම මාසයක්වත් නෑ මේ වගාවට. පරි ටික මම හිතනවා ඇති කියලා. මාසෙක වගාවෙන්නේ. බලන්න. අන්න කොනම 4 එකක් ගහලා තියෙන්නේ. මොකද මේ ඊට වැඩි ගන්න එකක් තිබ්බනම ආයෙත් ගහනවා. මේක ගහලා තියෙන්නේ 4 එකක්. මොකද අදුම ටයිම් සංඛ්‍යාවකින් මේ බටේ හිල් කරලා ඊට පස්සේ පාදුකම සලසන්නේ. මේකේ අන්තිම කෙරවලේ මේ වගේ මේකෙන් කැප් එකක් ගහලා දිනවා. බටේ නවලා ඔය මොඩල් එක ගහුවම මොකද දැන් තවත් කරන්නේ. ඔක බලන්න යාළුවා. හොඳයි. මොනවද මම වත්ත පුරාවන මට ඉඩ තියෙන ප්‍රමාණයට මම බට් ලයින් එක දාලා තියෙනවා. දවසකට විනාඩි 30ක් 35ක් වගේ එලෙකක තමයි දෙසියක අතර දිනවා හොඳටම සමානයි. මම ගහලා තියෙන ඔයගොල්ලෝ මේ දකින්නේ මේකට කියන්නේ ඇරෝ ඩ්‍රිප් එක. ඇරෝ ඩ්‍රිප් එක ඇවිල්ලා අර 4-way මම කියන්නේ කනෙක්ටර් එකෙන් ඩ්‍රිප් එකෙන් පස්සේ LDP බටෙන් වතුර ඇවිල්ලා කොහොම අන්තිමට පැලේට වතුර එන්නේ මෙන්න මේ ඇරෝ ඩ්‍රිප් එකේ. ඔය එන වතුර ප්‍රමාණය හොඳටම ප්‍රමාණයි. මේගොල්ලෝ නම් කියන්නේ පැයකට ලීටර් 4ක් එනවා කියලායි. මට හිතෙනවා මේ වගේ එනවා ඇති කියලා. මොකද මට විනාඩි 15කින් 20කින් ඒ තලෙකකට විතර වගේ වතුර දාගන්න පහසුවෙන් පුළුවන්. මේ සමහර කාල තියෙනවා මේවා මම අතෑරියේ නෑ. මේ විල මුල් කැඩිච්ච ඒ වගේ මේ දේවල් තියෙනවා. මේ හිතු මැරීමේ ලක්ෂ්‍යයක් එකක් තියෙනවා. මම තාම වෙන් කරේ නෑ. අද වෙන් කරන්න හිතාගෙන ඉන්නේ. මේ බලන්න. මේකත් කොහොමද තියෙන්නේ? මේකත් කොහොමද තියෙන්නේ? මේක නෑ. වැටලා. ඒක අයින් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් වෙන කරලා තියන්නේ.
වගාවේ හැමදාම LDP එක ගහලා තිබ්බට බලන්න මට වුණා වගේ මේකේ මේ ඔයගොල්ලෝ දකින්න ඇති ඒක ගැලවිලා තිබ්බේ මේක මට සම්පූර්ණයෙන්ම මේ කොටස ආවරණය කරන්න බෑ ඒක ප්‍රායෝගික අපහසුතාවයක් තියෙනවා බල්ලෝ වගේක් ඉන්නවා ගෙදර බල්ලෝ ටිකක් ඕන මේක අලි ඉන්න ප්‍රදේශය ඒ හින්දා බල්ලෝ මේ අතරින් දුවනවා මම කරන්නේ වතුර ඇරලා ඉවරලා මේ වතුර හොඳට ඇදලා බලනවා මොනවද ගැලවිලා තියෙන්නේ කියලා. මම කරන්නේ ඔය බල්ලෝ ටික මරන්න නෙමෙයිනේ. නේද? මේ බලන්න. මේ ඇවිල්ලා මාළු මිරිස් පැල ටිකක් දෙන්න මම මේ ලයින් එකේම ඒක දාලා තියෙන්නේ. මේ ටිකට මේ මාළු මිරිස් වලටයි නයි මිරිස් වලටයි මගේ අත්දැකීම නම් ඉතාලම හොඳට ඉතාලම පහසුවෙන් අපිට පුළුවන් එකම බෙහෙත් වට්ටෝරුව සහ පොහොර වට්ටෝරුව කෘමිනාශක දීර්ඝනාශක ඔක්කොම දීලා වැඩේ කරගෙන යන්න. මේගොල්ලෝ එකම වයසක ඉන්න කට්ටිය 9 මිනිත් සමාවෙ පාමිනිත් සුළු ගන්නවා ටිකක් කලින් කරලා ඉනවා. මේ තියෙන්නේ පළවෙනි කරලා මේ වගාවේ ඉරිගේෂන් එකේ ඉන්න වතුර දෙන්න හදලා තියෙන හදේ නම් කාලේ ඉතිරෙනවා. මම ප්‍රශ්න නෑ. අදත් මම මේකට බෙහෙත් ගහන්න ඉන්න දවසක් මට මේ ටික අප සතුටුයි තාත්තටයි දැනට කිසිම ආබාධයක් නැතුව යට වගාවා. ඒ කලකසිය අනුගාගත්තේ ආලුවිස් මහානයිවිස් පොඩි ආර්ථික චෝදනා කරනවා මේ වගේ මේවා නම් මේ සතුටට කරපු වැඩ මේකට මම ඇත්තට සලකන්න බැරි වුණා මේකට මම ට්‍රිප් එකකින් අතරට හරි ඇස්සලා නෑ බුලත් මේ වගේ මගේ තීන මම අත්හදා බැලීමට හදපු කොටසක් මේ පඳුරු බුලත් එකක් මේ ඔක්කොම මම එක විට සාත්තු කොටගෙන ගියේ මේ බටු පැල ටිකත් එහෙමයි මේ මුරිහා පැල ටික පොඩ්ඩක් පරණයි ඒකට දැන් කරාවිල එහෙම ඇවිල්ලා ඉතින් බලන්න මේ සමර්ථක බටු කරාවිල තියෙනවා ඇස්ස එහෙම විදලා නැති ඔයගොල්ලෝ මගේ වීඩියෝ ෆලෝ කරන්න ඔයගලන්ට ක්‍රමයේ තේරෙනවා මේ ටික මම ගෙදර කන්න හදාගත්ත ටික ඒ ටිකක් මම අර ෆයින් එකෙන් එළියට එන්න හදාගෙන තියෙන්නේ මේ ටික නම් පොඩ්ඩක් සුද්ධ කරලා මදි වල් ටිකක් වැඩි ඒක සුද්ධ කරන්න ඕනේ මම මේ වෙන රස්සාවක් කරන ගමන් තමයි මේ ඔක්කොම කරන්නේ නේ පණුව විදලා නැති හොඳ ටිකක් තියෙනවා ගෙදර කැමරට හදාගෙන මේ වගේ මේ වෙන මුරියගෙන හොඳට ඉඳලා තියෙනවා මේවත් මේ මම ගෙදර කැමරට ගන්න මුරිය ටික හරි එහෙනම් යාළුවනේ අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න ඔයගොල්ලෝ මම මේ වගේ අපේ වගාව කටයුතු පහසු කරගන්න පුළුවන් ක්‍රම ටිකක් ඉදිරියට කියලා දෙන්න